මං කිය මට ඕ ලෙවල් කාලෙත් මම කියන්නේ ඔයාලට මේ දැන් රිවිෂන් එකට ඔයාලා අනුවර්තනය කරගන්නද ඕ ලෙවල් වල වැඩ පටන් ගන්නකොට මට කෙල්ලෙක් මේ වුණා හරිද කොල්ලොන්ගේ තියෙන ප්‍රධාන අවුල වැඩක් කරන්නම් කියලා ගැම්මෙන් වැඩේ පටන් ගන්නකොට මොකක් හරි බාහිර එකක් එනවනේ ඇවිල්ලා කෙලෙලම යනවා වැඩේ පටන් ගත්ත ගමන් කාපු එකා කියලා කනවා ඊට පස්සේ කැවුනට පස්සේ තමයි අන්තිමට දන්නේ හරි කෙලුණා කියලා ඕ ලෙවල් කාලේ 10 වසර සෝරි 10 9 වසර වැඩ අවසන් හරියම වැඩ පටන් ගත්තා 10 වසරට ගිහිල්ලා 10 වසර වැඩ කරගෙන යද්දී මේකට මම කියලා ඇති ඔයාලට කියලා නේද ඕ ලෙවල් කාලේ නේ නේද කියලා තියන්න දැන් ඉතින් තව අවුරුදු තව මාස 5ක විතර කියලා වැඩක් නැහැ නේ පටන් ගන්න යද්දී ඔන්න දැන් මට 15 අවුරුද්දේ කියන්නේ 10 වසරේ 10 වසරේ ඉන්න ලස්සනම ජුවැත්ටි හරි ඇත්තටම මේ ළමයා ලස්සනයි ඒ කාලේ මේ ඇයිසයි විශේෂම පදයක් දැන් මේ කාලේ කියලා ඉතින් දැන් කාලේ මම දන්නේ නැහැනේ ඒ කාලේ ලස්සනයි ඊට පස්සේ මම ඔන්න දැන් මම ඔන්න දැන් ඒ ළමයා මගේ මොකද්ද සිතුවිලි දැනගෙන ඒ ළමයාගේ හදවතේ සිතුවිලි පහළ වෙලා ඒ ළමයා මේ මට ලියලා එවන ඒ දවස්වල ලස්සන සින්දු කෑලි කොලේක සින්දු කෑලි ලියුම් නෙවෙයි මම යවලා නැහැ ඒ ළමයා වුණා දිවුරාලා පවසන්න මට ආදරේ සින්දු කෑලි එනවා මමත් ඒවා කියවලා අපේ අම්මට මාට්ටු නොවන තැනක ෂේප් එකේ තියෙනවා අම්මට අහුණොත් ඉවරයි ඉතින් ඉවරෙටම ඉවරයි එහෙම යනකොට දැන් අපිට අර හංගකට දේවල් කරන්න බෑනේ මට එහෙම පුරුද්දක් තිබ්බ මට හංගන කරන්න අමාරුයි හරියට ඊට පස්සේ ඔන්න දැන් චුට්ට වැඩේ පත්තු වෙලා බැලුවහම මේ ළමයා දැන් මට වඩා අවුරුද්දක් බලනකොට අපේ නෑයෝ නෑකමෙන් වෙන්නේ ටිකක් වටේ යන නෑකමක් තියෙන්නේ ඒ වටේ යන නෑකමෙන් වෙන්නේ දුවක් දුවක් ඒ කියන්නේ නෑකම දුව ඒ කියන්නේ මේ ළමයාගේ අම්මට මම කියන්න ඕනේ අක්කා කියලා ඊයලෝ කියන්නේ මට වඩා ගොඩක් වැඩි මාල්ලේ උනාට ඉතින් අර නෑකම එහෙම එකක් ඊට පස්සේ ඔන්න අපේ අම්මා දැනගෙන මට ඇවිල්ලා බයිනවා මේ ඔබ මොකක්ද අර දුවෙක් එක්ක යාළු වෙලා තියෙන්නේ මේ ඉවරයිනේ මාත් ඉවරයිනේ මං හිතෙන් ඉතින් මොකද්ද දුවෙක් වුණා මොකද්ද තියෙන අවුලක් නෑනේ අම්මා බයිනවා අප්පච්චි බයිනවා ඔහොමම දැන් කට්ටියම බයිනේ ඉස්කෝලෙත් දැන් වැඩේ සීන් එක මාත්‍ර තාම අපි මෙයා වෙලාවද නෑ හින්දු විතරේ දන්නවා යාගේ හිතේ තියෙනවා මං දන්නවා මගේ හිතේ තියෙනවා දන්නවා එච්චරයි තාම ඒ වුණාට වැඩේ ඔක්කොම දන්නවා අපිට වඩා හොඳට ඉස්කෝලෙන් ටීචර්ස්ලා දැනගෙන ඔහොමම වෙලා අන්තිමේට දැන් ඔන්න මට මතකයි මට දැන් අපේ ලොකු තාත්තා හැමෝම ඇවිල්ලා බයිනවා අපේ නෑකම තියෙන ලොකු තාත්තත් එක දැන් ලොකු තාත්තා ඇවිල්ලා බයිනවා මේ ඔබ මොකක්ද අර දුවේක කැල්ල තියෙන දැන් පාරේ යන්න පුළුවන්ද කවදාද දවසක වොක් කරගෙන යනවා දැන් මං හිතෙන් හිතන මේ දුව මොකක්ද අවුල දුව කෙල්ලෙන්නේ වේද මම ඇයි පාරේ යන්න බෑද දැන් පාරේ යද්දි දුවෙක් කියලා ගහගෙන යනවද බෝඩ් එකක් දැන් මං හිතනවා මම ගණන් ගන්න නැහැ සත පහකට මෙහෙන් ඇවිල්ලා මෙහෙන් යනවා ආයේ කිසිම දෙයක් අම්මා අප්පච්චි ගුරු කිසි දෙයක් ඇහුන්නේ නැහැ ඒ දවස්වල එහෙම තමයි අපිට තේරෙන්නේ නැහැ කාලේ ඊට පස්සේ කියනවා එක කියනවා දැන් ඔබට කවදාද කතාවද බඳින්න පුළුවන් මං දැන් හිතෙන් හිතන ඇයි බඳින්න බෑයිද බැඳලා වෙන්නේ නැද්ද හිතනවා එහෙම එතන ඔක්කොම වෙනවා දැන් හරිද මං හිතේ තින්නේ එහෙම කියලා දැන් ඔන්න මට ඒ කාලේ මං කිව්වා මට ගණන් ගන්න අයියා කෙනෙක් හිටියා කැම්පස් යන්න එයත් ඒ ලෙවල් වලට වැඩ කරන ගමන් හිටියේ එහෙට හවසට ගමේ ඉන්න කොල්ලෝ ටික එකතු වෙනවා හැවිල්ලා හවසට ගණන් හදලා සමහරවිට රෑ ඉන්නෙත් අයියලා ගෙදර ඒකල උදේට තමයි ගෙදර ගිහිල්ලා ඉස්කෝලේ යන්නේ ඉතින් මමත් එහෙ යනවා ගණන් හදන්න මම ඒතකොට 10 වසරනේ 11 වසර කට්ටිය තමයි ගොඩක් එන්නේ එයාලා ගණන් හදනවා ඉතින් මම අයියත් ඉන්නවා අයියෙන් ගණන් අහගෙන මම ගණන් හදනවා බොහෝ වෙලාවට 11 වසරේ ඉන්න කට්ටිය 10 මාර 11 12 විතර වෙද්දි නිදා ගන්නවා මම අයියා ඉන්න වෙලාව වෙනකම් මම ගණන් හදනවා මම අරුණ්ට වඩා මම මහන්සි වෙනවා මට ගණන් මම ඒ කාලේ හොඳටම හදාගත්තා ඒ කාලේ එහෙම ඉඳලා දැන් අයියා එතකොට මගේ ජීවිතේ වීරයා ඇත්තම කතාව එයා දිහා බලනවා මගේ ජීවිතේ මම හදාගත්තා දැන් ඒ දවස්වල අයියට කෙල්ලෙක් හිටියා දැන් මමත් ඒතකොට හිතනවා මේ අයියා වගේම මේ ගැලපෙන හොඳ සුන්දර ලස්සන කෙල්ලෙක් මාත් හොයා ගන්න ඕනේ කියලා තමයි මම ඒ කෙල්ල එක පොඩි මේකක් හදාගත්තේ එයා අයියයි ඒ අක්කයි ඇත්තටම ඒ කාලේ තිබුණේ එයාලා දෙන්න 10 වසර වගේ ඉන්නකොට කොහෙද ආයෙලා දෙන අක්කා අවුරුද්දක් විතර බාලයි අවුරුදු දෙකක්ද මන්ද මම ඔකනම් වල කියලා ඇති මේ ඒ දෙන්න එහෙම යාද වෙලා ඕලෙල්ලත් හොඳ රිසල්ට් දාලා කැම්පස් එකේ දෙන්නම කොමර්ස් කරේ දෙන්නම මැනේජ්මන්ට් මේ accounting කිය ජපුර දෙන්නම කැම්පස් ගියා දෙන්නම එළියට ආවා දෙන්නම ජොබ් එකකුත් හොඳට කරා දැන් දෙන්න බැදලා ළමයෙකුත් ඉන්නවා එහෙම හරි කලාතුරකින් තියෙන ඉතින් මමත් try කරන්නේ මොකද දැන් මේ වගේ හොඳ සම්බන්ධතාවයක් හදා ගන්න තමයි යන්නේ හැබැයි අයියා කියන්නේ මොකද්ද මම මේක අසල අහන්නේ නැහැ අයියා මට කියනවා නම් දැන් මල්ලි ගණන් හදන්න ඕනේ හැමදාම වෙලා ගණන් දෙනවා මගේ ජීවිතේ වීරිය අයියා මොකද මම දන්නා ඉගෙන ගන්න ඕන මෙයා වගේ වෙන්න ඕන මම එහෙම හිතාන තමයි වැඩ කරේ ඉස්සර අයියා හැමදාම පන්තියේ පළවෙනි අයියා ලොකු ආදර්ශයක් තිබුණා ඒ ගමේ එයාගෙන් ඉගෙනගත්ත ගොඩක් අය ඕලෙල්ල ගණන් ඉගෙනගෙන ගණන් වලට ආසාවක් ඇතිලා කම්බයින් මැක්ස් කරලා කැම්පස් ගිහුවා ගොඩක් ඉන්නේ يعني පට්ට සේවයක් ගමන කරා ඊට පස්සේ ඔන්න දැන් අයියා එක දවසක් මට කියනවා දැන් ගණන් හදාලා ඉඳලා ඔක්කොම නිදි දැන් මම අයියා විතර ඉන්නේ 12 මාට විතර රෑ 12 මාට එකට විතර ඇති නිදා ගන්න ලං වෙලා දැන් අයියා මට කියනවා මල්ලි මේ
මට ආරංචි වුණා මොකක් හරි අර ළමයෙක් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් ආරම්භ වෙලා තිනවා කියලා. මම මොකුත් කියන්නේ නැහැ ඔබට. ඔබට දෙකක් කරන්න බෑ. ඒක තේරුම් අරගෙන මේක විතරක් කරපන්. තේරුණා නේද කියලා මම ඉන්නවා. ඔව්. දැන් මට හිතෙනවා දැන් මට දෙකක් කරන්න පුළුවන්. අයියා කොහොමද කියන්නේ? අයියාට පුළුවන් නම් මට මේ බෑ කියන්නේ කොහොමද? මම අයියා දෙයට යනකම් මට කෙලින් යන්න කියනවද? එහෙම නෑ මගේ සිතුවිලි. මං හිතාගත් එක දෙයයි ඒක ඉවරයි. මං හැබැයි වැඩේ වෙනකොටම තේරුම් ගත්ත අයියා දැනගත්තොත් ඉවරයි ඕක කියලා. මං හිතුවා හැබැයි අයියා ඔහොම උපදේශක් නෙවෙයි වෙන උපදේශක් දෙයි කියලා මං හිතුවේ. හරිද දෙකම කරගන්න මෙහෙමයි කියලා වගේ එකක් කියයි කියලා මං හිතුවේ. පහුවදා උදේ මම ඉස්කෝලේ ගියා. මම ගිහිල්ලා කිව්වා අපි ඉගෙන ගන්න එකට මුල් තැන දීලා අපි කරමු. කවදා හරි දවසක අපි දෙන්න මෙහෙම විශ්වාස කරන්න තේ හොඳ ළමයෙක්. ඊගාව දවසේ වෙද්දී මට ආරංචි ආර කෙල්ල අර කොල්ලත් එක්ක යාළු වෙලා දවස් දෙක ගැන තරහට ඒ කියන්නේ මාත් යල්ලා හිටින්නේ තරහට වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා. ඉතින් මම දැන් දකින්නවා දෙන්න අතින් අල්ලන් යනවා ඉස්කෝලේ අල්ලා එහෙම යද්දි සමහරවල් ඉතින් මටත් ඉතින් ජෙලස් පොඩ්ඩක් ආවේ. අවුල් ඉතින් මොනවා වුණත් ඒ කාලේ හිතුව දෙන්නේ. ඔහොමම ගියා.